දිනපතා දේව වචනය 2025 නොවැම්බර් 3 දින සාමාන්‍ය සමය 31 වන සතිය පළමු වන දේව ප්‍රකාශනය රෝම 11:29 සිට 36 දක්වා දෙවියන් වහන්සේ සිය දීමනාද කැඳවීමද වෙනස් නොකරන සේක විජාතීන් වන ඔබ යට ගිය දවස් දෙවියන් වහන්සේට අකීකරුව සිටි නමුත් යුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත. එසේම ඔවුන් දැන් අකීකරුව සිටින්නේ ඔබට දක්වන ලද කරුණාව නිසා ඔවුනොත් කරුණාව ලබන පිණිසය. මන්ද දෙවියන් වහන්සේ සකල සත්වයන්ට කරුණාව දක්වන පිණිස සකල සත්වයන් අකීකරුකම නැමැති බන්ධනාගාරයෙහි තැබූසේක. දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාලද? උන්වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරුද? උන්වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍යද? උන්වහන්සේගේ ක්‍රියාමාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්තද? ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත. සමිධානන් වහන්සේගේ සිත තේරුම් ගත්තේ කවරෙක්ද? උන්වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක්ද? උන්වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමු කොට උන්වහන්සේට යමක් දුන්නේ කවරෙක්ද? මන්ද සියල්ල මවා වදාරන්නේ උන්වහන්සේය. සියල්ල රක්ෂා කරන්නේ උන්වහන්සේය. සියල්ල අර්ථාන්විත කරන්නේ උන්වහන්සේය. උන්වහන්සේට සදහටම මහිමය වේවා. ආමේන්. සුවිශේෂය ලුක් 14:12 සිට 14 දක්වා උන්වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙල කරන කල ඔබේ මිතුරන් සහෝදරයන් නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න. එසේ කළොත් ඔවුන්ද එසේව ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි. එහිත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙල කරන කල දිලිඳුන්ද අබ්බඝාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න. ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්තු වන්නෙහිය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේදී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේය යයි වදාළසේක. මෙනෙහි කිරීම, අසරණයන්ට උපකාර කිරීම, අපේ ආරාධනාවන් සහ උපකාරයන් දිලිඳුන්, අබ්බඝාතයන්, කුරුන් සහ අන්ධයන් වැනි කිසිවත් ආපසු ලබා දිය නොහැති අයට වෙතට යොමු කළ යුතුය. මේ ආපසු ලැබෙන දෙයක් බලාපොරොත්තු නොවිය යුතුය.